හැබැයි ඒ සුන්දරත්වය දහම තුලින් විවරණය කරන්න පුරුදු වෙන්න. නැත්තම් අපට ටිකක් කරදර වෙනවා. ආදරය අපව ජීවත් කළා, අපි දැක්කා. මට ඔබේ වැඩසටහනේ ගීතයක් අරගෙන එන්න හිතුණා. අර ඔබේ අගය පිළිබඳව ඊටත් වඩා වෙනස් කෝණයකින් විවරණය කරපු. දැන් ඔබ රාත්‍රී සේවා මුරවලට එනවා. සමහරට ඔබේ ආදරණීය දුවා දරුවෝ, ස්වාමි පුරුෂයා අනිත් අයට වෙනස් ජීවන අත්දැකීමකට හුරු වෙන්නත් වෙනවා. සමහරක් වෙලාවට බතක් තියාගන්න, ව්‍යංජනයක් හදාගන්න, පොඩි උන්ට කන්න දෙන්න. ඒ අපේ ජීවිතවල සාමාන්‍ය ස්වභාවය. මේ ගීතය තුල ඔබ ගෙදරින් බැහැර වූ හැම මොහොතකම ඔබේ අගය දැනුණු තාත්තෙක්, ස්වාමි පුරුෂයෙක්. ඔබේ අගයමයි මේ මතු කරන්නේ. මගේ වැඩසටහන තුල මම ගොඩක් තෝරගන්නේ 70 65 දශකවල ගීත. අද ලොකු විනාශයක් වෙමින් පවතිනවා මේ රටේ. ඒ විනාශයේ ලොකුම ප්‍රතිලාභීන් බවට පත් වෙන්නේ අපේ ආදරණීය දරුවෝ. කිසිදු විවාදයක් නැහැ. ඒ දරුවන්ට ජීවිතේ කියවන්න කියලා දෙන්න විදිහක් නැහැ. මේ සිස්ටම් එකේ යන ප්‍රශ්නයක් මේක. එනිසා මේ ස්වාමි පුරුෂයා මෙන්න මෙහෙම කියනවා. කලේ පෙන් ඇත නැවුම් රහ නැත, මොකද මන්දා ලිඳට වූයේ, ලිඳට බනින්නේ. කලේ වතුර තියෙනවා, හැබැයි නෝනා හිටියා නම් මේ රහ නෙමෙයි, නැවුම් රහක් නෑ, ලිඳට මොකද්ද දන්නේ උනේ. පුලුස්සාගත් රොටිය කරවි, මොකද මන්දා ලිපට වූයේ. බලන්න මේ යෙදුම් භාවිතා කරලා තියෙන විදිය. ගෙදරක ආදරය, සෙනෙහස, ආදරණීය බිරිඳ ස්වාමි පුරුෂයා අතර මේ බැඳීමට මොන තරම් වටිනාකමක් හිමිද? අද එක මැසේජ් එකටත් බෙල්ලේ වැල දාගෙන උසාවි යන කාලේ වෙනම සමාජ වටිනාකමක් හැදුණු කාලේ හදාගත් ලුණු මිරිස රහ නැත, මොකද මන්දා දිවට වූයේ. කතාව කියාගෙන යන්නම්. සැලේ ගහකොල්ල සුළඟ ඇත එද සිහිල කොයි අත ගියාදෝ, කොච්චර සුළං හැමුවත් මට සුළඟක් මිහිරියාවක් දැනෙන්නේ නෑ, කෝල බව මුසු සිනහා හඬ නැත, සවන් බිහිරිව ගියාදෝ. මන් දන්නේ ඉතින් ගෙවල් වල කෝල බව මුසු සිනහා හඬද තියෙන්නේ නැත්තම් වෙනත් දේවල්ද කියලා. ඉතින් මේවා සමාජ පරිවර්තනයත් එක්කලා අපි හඳුනා ගන්න ඕන දේවල්. හැබැයි මේ කියන සුන්දර නිවසේ නම් තිබිලා තියෙන්නේ කෝල හා බව මුසු සිනහා හඬ නැත, සවන් බිහිරිව ගියාද. ඒ සුන්දරත්වය තමයි අපි මේ විඳින්නේ, දකින්නේ. ඔබේ අගේ, ඔබේ වටිනාකම. ඉතින් අන්තිමට කියනවා හැමදාම පුරුදු නිවහන මං අද බෝඩින් කාරයෙක් වගේ. මං අද බෝඩිමක ඉන්නවා වගේ මට දැනෙන්නේ. පුරුදු නිවහන නුහුරු වී නම් කාට මේ ගැන කියන්නෙම්, කාට මේ ගැන කියන්නෙම් මම බිරින්දෑ නෑ ගංගොහින්. කලාතුරකින් හරි බිරිඳ ගෙදරින් ගිය දවසක ඔබේ ඔය ආදරණීය මහත්තුරුන්ට මෙහෙම දැනෙන්නත් පුළුවන්. හරිම රසවත් ලස්සන ගීතයක්.
සමහර විට මේ ගීත ඔබ හැමෝම අසා නැතුව ඇති මීට පෙර. සිත නිවන ගීතය තුළ ඔබට හිමි කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දාලිඳට වූයේ පුලුස්සාගත් රොටිය කරවී මොකද මන්දාලිපට වූයේ හදාගත් ලුණු මිරිස රහ නැත මොකද මන්දා දිවට වූයේ මටත් මේ ගීතයේ අදහස හොඳින් දැනුණු වෙලාවල් මගේ ජීවිතයේදී හරිම වටිනාකමක් ඔබට හිමි සැලේ ගහකොළ සුළඟ ඇත හෙද සිහිල කොයි අත ගියාදෝ කෝල බව මුසු සිනාහඬ නැත සවන් බිහිරිව ගියාදෝ කලේ පැන් ඇත නැවුම් රහ නැත මොකද මන්දා ලිඳට වූයේ පුලුස්සාගත් රොටිය කරවී මොකද මන්දා ලිපට වූයේ වචනෙන් කියන්න බැරි අපේ ජීවිතයේ සමහර සිදුවීම් අත්දැකීම් අපේ හිතේ තැන්පත් වෙලා තියෙනවා. එවන්නක්මයි මේ පුරුදු නිවහන නුහුරු වී නම් කාට මේ ගැන කියන්නෙම් කාට මේ ගැන කියන්නෙම් මම බිරින්ද නෑගං ගොහින් බිරින්ද නෑගං ගොහින් බිරින්ද නෑගං ගොහින්